අධ්‍යාපනය කියන්නේ මිනිස් අවශ්‍යතාවයන් යටතේ පවතින ප්‍රධානම සාධකයක්. දරුවෙකු ලබන අධ්‍යාපනය ඔහුට මෙන්ම සමාජයටද ඉතාමත් වැඩදායී අනාගතයකට අඩිතාලම සකසා දෙනවා. හෙට දවසේ සාර්ථකත්වයේ මූලික පදනම වන්නේ අධ්‍යාපනය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ යම්කිසි පාසල් ප්‍රමාණයක් තවමත් ප්‍රමාණවත් යටිතල පාසුකම් නොමැතිව ප්‍රමාණවත් ඉගෙනුම් ආධාරක නොමැතිව ආර්ථික අවහිරතාවයන් මැද්දේ ඉගෙනුම් කටයුතු පවත්වාගෙන යනවා. සාක්ෂරතාවෙන් පරිපූර්ණ අනාගත පරපුරක් සොයා යන ඒ ගමනේ සියලු දුෂ්කරතා මැද්දේ එල්ලවන කරදර බාධා පසකලා සටන් වදින ඒ උතුම් කුරු පරපුරටත් සිසු දරිදරියන්ට සෙනෙහවන්ත මව්පියන් පිරිසකුත් අප රට තුළ දැනටමත් සිටිනවා. මෙසේ දුෂ්කර තත්ත්වයේ පවත්නා පාසල් හඳුනාගෙන ඔවුන්ට අත්යලක් ලබා දීමට ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය විසින් දියත් කරන ඒ ස්නේහ යාත්‍රාව කරදිය සුවඳ 2025 වර්ෂයේදී ඉතාමත් සාර්ථක අයුරින් සිදු කිරීමට අපට හැකි වුණා. ජූලි මාස 28 29 දින සුන්දර වූ දුෂ්කර වූ ඒ ආනමඩුව ප්‍රදේශයේ පිහිටි ආත්තිකුළුම කනිෂ්ඨ විද්‍යාලයේ පන්ති කාමර පිළිසකර කරමින් ඒවා අලංකරණය කරමින් ශ්‍රමදායකත්වයේ සැපයූ අපි විද්‍යාලයට අවශ්‍ය පරිගණක විද්‍යාකාර සකසා දෙමින් ආත්තිකුළුම කනිෂ්ඨ විද්‍යාලයේ ශිෂ්‍ය ප්‍රජාව දැනුමින් තාක්ෂණයේ සුපෝෂණය කළා. පෙර පැවති පැරණි අත්පන්දු ක්‍රීඩා පිටිය පිළිසකර කර ඔවුන්ට අවශ්‍ය නව ක්‍රීඩා උපකරණ ලබා දීමටද අපි කටයුතු සම්පාදනය කළා. විද්‍යාලීය සිසු දරුවන්ගේ ඉගෙනුම් කුසලතාව වර්ධනය කරමින් මාර්ගෝපදේශයන් ලබා දෙමින් විශ්වවිද්‍යාලය සහ පාසල අතර සම්බන්ධතාවය වැඩි දියුණු කිරීමටද අපට හැකි වුණා.
පිපාසිත සිසු මනස නිවන සහෝදරත්වයේ සහන යාත්‍රාව කරදිය සුවඳ සමාජ සත්කාර වැඩසටහන සමග අත්වැල් බැඳගත් සියලුම සහෘද හදවත්වලට කෙරෙන ගෞරවනීය ස්තුතියයි මේ